Hey guys, welcome back to my channel. අද මම මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ 2025 මේ වෙනකොට මොකවද තත්ත්වය ඇප්ලයි කරපු අයගේ. ඒ වගේම තමයි 24 සමහර අය પાස්පෝර්ට් ඇතුළට දීලා බලාගෙන ඉන්නවා. වෙනම සමහර අය නුල්ලෝස්තාතේ තියන බලාගෙන ඉන්නවා. ඒ වගේම අර එයාලා නොටිෆිකේෂන් එකක් දාලා තියෙනවා VFS එකේ වෙන්න පුළුවන් එම්බසි ඔක්තෝබර් 11 වෙනිදාට කලින් නුල්ලෝස්තා අපි බාරගන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ විස්තර ටිකක් තමයි මේ වීඩියෝෙන් කතා කරන්නේ. මුලින්ම ඔයාලගෙන් මම සමාවෙන්න මම වීඩියෝ එකක් දැම්මේ නෑ. සති දෙකකට විතර කලින් මොකද මම ඉන්න සිටි එකෙන් තව සිටි එකකට මාරු වෙන හින්දා පොඩ්ඩක් මම බිසි වුණා. ඉතින් මේ වෙනකොට මුලින්ම අපි කතා කරමු 2024 අයගේ. එයාලට මම ටිප්ස් වගේක් දෙනවා නම් එයාලා අහන ප්‍රශ්නයක් තමයි නුල්ලෝස්ත තියන අය අපි දාන්නද අපොයින්ට්මන්ට් එපාද? මගෙන් හැවුවොත් ගයිස් ඔයාලගේ ස්පොන්සර් සම්පූර්ණ වගකීම බාර ගන්නවා නම් විතරක් අපොයින්ට්මන්ට් දාලා VFS එකට බාර දෙන්න කියලා තමයි මම නම් කියන්නේ. මොකද ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. ඔයාලා අපොයින්ට්මන්ට් දානවා කියන තනියම ඔයාලා දාගත්තත් ෆයිල් තනියම හදාගත්තත් නැතුව වෙන කාගෙන් හරි ෆයිල් එකක් හදාගන්න හෝ අපොයින්ට්මන්ට් දාගන්න හෝ අඩුම 30000 40000ක මුදලක් අනිවාර්යෙන් යට කරන්න ඕන අඩුම. සමහර අය ඉන්න ලක්ෂයක් විතර දීලා වැඩි කරගන්න අය. හරි? එතකොට ඒ වියදම. ඊට පස්සේ අනිවාර්යෙන් ඔයාලට වීසා බැඳුණා හෝ නැතහො ඔයාලා බාර දෙන්න යනකොට VFS එකට වීසා ගාස්තු කියලා රුපියල් 35000 සිට 40000ක වමන මුදලක් ගෙවන්න ඕන. එතකොට දෙකම ගැට ගහනකොට ඔයාලා රුපියල් ලක්ෂයක වගේ මුදලක් ඒකට ඔයාලා ඉන්වෙස්ට් කරන්න යට කරන්න ඕන. එතකොට ඒ රිස්ක් එක ගන්න පුළුවන් අය විතරක් අපොයින්ට්මන්ට් දාගන්න කියලා තමයි මම කියන නිසා කලින් කිව්වා වගේ ස්පොන්සර් ඔයාලගේ වගකීම සම්පූර්ණ 100% බාර ගන්නවා. එයා වැඩේ කරලා දෙනවා කියලා. එහෙම අය විතරක් බාර දෙන්න කියලා තමයි මම කියන්නේ. මොකද 2024 ඇප්ලයි කරපු ගොඩාක් නුල්ලෝස්තා මේ වෙනකොට එයාලා එක්ක ටෙම්පරරි සස්පෙන්ඩ් කරනවා නැත්නම් ටෙම්පරරි රිවෝක් කරනවා. ඒ කියන්නේ මොකද්ද මේ? එතකොට මට තව කෙනෙක් කතා කරා "අයියේ પાස්පෝර්ට් එක ඇතුලේ තියෙන මගේ ස්පොන්සර් කියනවා මේ අවුරුද්දටත් මම දාලා දෙන්නම් අරකයි මේකයි කියනවා" කියලා. එතකොට ගයිස් පාස්පෝර්ට් එක ඇතුලේ තියෙනකොට තව නුල්ලෝස්තා එකක් ඇතුලට දාන්න පුළුවන්ද? බෑ. අනිවාර්යෙන් ඔයාලා පාස්පෝර්ට් එක එළියට ගන්න ඕන. දෙක මම එක දෙතුන් පාරක් කියලා දෙන සමහර අය මේ ප්‍රශ්නේ එකම ප්‍රශ්නේ අහන ඉඳ මම මේ වීඩියෝ එක කියන්නේ. ගයිස් අර රිවෝක් අරි temporary suspended කියන හරි ලියුමේ එයාලා ඒකේ සඳහන් කරලා තියෙනවා SUI system එකේ. ඒ කියන්නේ ඉතාලියේ Ispettorio di Unico Immigrazione. ඒකට අපි ඉතාලියේදී කියන ප්‍රෙෆෙක්ටුරා කියලා. ප්‍රෙෆෙක්ටුරා එකෙන් ඔයාලගේ ස්පොන්සර් confirmation email එකක් එහෙම නැත්නම් letter එකක් එහෙන් ඉතාලියෙන් ලංකාවේ එම්බසියට එව්වොත් පමණයි වීසා වදින්නේ. ඔයාලා තේරෙනවද මම කියන්නේ? දැන් ඇක්චුලි ඔයාලගේ પાස්පෝර්ට් එක තියෙනවා නම් ඒක තාම යාලා තියාගෙන ඉන්නේ ඔයාලගේ ස්පොන්සර් තාමත් මේ වෙනකන් හරියට එයාලට අවශ්‍ය කරන ડોකියුමන්ට් එහෙම නැත්නම් එයාලට අවශ්‍ය කරන සත්‍යතාවය තාමත් මේ වෙනකන් තහවුරු කර නැත. ඒ ලියුමේ හරියට සඳහන් කරලා තියෙනවා ඉතාලියේ SUI සිස්ටම් එකේ කන්ෆර්මේෂන් එකක් ලබා දෙන්න කියලා. ඒක කරන්න පුළුවන් ලංකාවෙන් කරගන්න කිසි දෙයක් බෑ. ඉතාලියේ ඔයාලගේ ස්පොන්සර් එහෙම නැත්නම් ඇප්ලයි කරපු කවුරු හෝ ගිහිල්ලා මොනවද අවශ්‍ය කරන ડોකියුමන්ට් ඒ ස්පොන්සර්ට ගිහිල්ලා අනිවාර්ය ප්‍රෙෆෙක්ටුරේ කතා කරන්න ඕනේ. එයාලට ඒ ඩීටේල්ස් ඔක්කොම දෙනවා ප්‍රෙෆෙක්ටුරේ. ඒ අවශ්‍ය සත්‍යතාවය තහවුරු කරපු ගමන් ඒ ඉතාලියේ ප්‍රෙෆෙක්ටුරේ ඊමේල් එකක් එවනවා ස්පීඩ් එකෙන් ලංකාවේ තියෙන එම්බසියට මේ ස්පොන්සර් මේ නුල්ලෝස්තා එකට ප්‍රොටෝකෝල් නම්බර් එක තියෙනවා. නුල්ලෝස්තාගේ නම්බර් එකක් ඒ ස්පොන්සර් ඇවිල්ලා මේ නුල්ලෝස්තාගේ සත්‍යතාවය තහවුරු කරා. ඒ හින්දා මෙයාට වීසා ගන්න කිසිම බාධාවක් නැහැ කියලා. එහෙම කරපු අයට තමයි මේ වෙනකනුත් වල ගෲප්ස් වල ඉන්නව නම් දන්නවා සමහර අයට ස්පොන්සර් වීසා වදිනවා. අනිත් අයට තාම ඇතුලේ තියෙනවා කියන්නේ තාම එක්කේ ප්‍රොසීජර් එක යනවා. එහෙම නැත්නම් ඔයාලගේ ස්පොන්සර් මේ වෙනකනුත් අර සත්‍යතාවය තහවුරු කරලා නැහැ. ඕක තමයි ගැටලුව guys. ඊළඟට ඔක්තෝබර් මා 11 වෙනිදාට කලින් ආපු නුල්ලෝස්තා බාරගන්නේ නැහැ, අපොයින්ට්මන්ට් ගන්නේ නැහැ. ඉතින් එයාලා කියන්නේ ඒ අලුත් නීති වලට අනුව ඊට කලින් ඉෂුව කරපු නුල්ලෝස්තා ඇතුල් වෙලා නැති හින්දා තමයි ඒවා බාරගන්නේ නැහැ කියන්නේ.
ඒවා එයාලා සඳහන් කරලා තියෙන ඉඳ මම කලින් කිව්වා වගේ ස්පොන්සර්ලා කියනවා නම් බාර දෙන්න අවුලක් නැහැ කියලා. ඉතින් එයාලට එතකොට ඔයාලා කියනවා ඔයා 100% වගකීම බාර ගන්නව නම් පමණක් මම දාන්නම්. මොකද මම කලින් කිව්වා වගේ අඩුම 70000ක් ලක්ෂයක සම්පූර්ණ මුදලක් යන මොකද වීසා ගාස්තුව විතරක් 35000ක් 40000ක්. ඔයාගේ වීසා එක රිජෙක්ට් වුණොත් ඒවා වීසා ගාස්තුව ගෙවපු සල්ලි වලට ආපහු හම්බෙන්නේ නැත. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඕක තමයි 2024 ආයෙත් මට දෙන්න තියෙන අප්ඩේට්. 25 ගොඩාක් අයට මේ වෙනකොට විශේෂයෙන්ම නාපෝලිය වගේ සිටි එකේ ගොඩාක් අයට රිසිට් හම්බෙලා නැති කතාවක් තමයි යන්නේ. හේතුව කියන්න මම දන්නේ නැහැ. හැබැයි guys සත්‍ය සිදුවීම නම් ඔයාලා ඇප්ලයි කරොත් ඔයාලගේ ස්පොන්සර් ඇප්ලයි කරොත් අනිවාර්ය රිසිට් එකක් හම්බෙන්නම ඕන. ඒක කවුද ඇප්ලයි කරේ ඒ කෙනාට අනිවාර්යෙන් ලැබෙනවා. මොකද ටයිම් එකයි ඩේට් එකයි ඇප්ලයි කරපු කැටගරි එකයි තියෙන්නේ ඒ රිසිට් එකේ. රිසිට් එකක් අනිවාර්යෙන් හම්බෙන්න ඕන. ඉතින් ඒකට එක එක හේතු කියන්න පුළුවන් දන්නේ නැහැ. නමුත් හරිම ක්‍රමේ රිසිට් එකක් හම්බෙන්න ඕන. මොකද මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා රිසිට් එකේ සම්බන්ධ විස්තර. ඒ රිසිට් එකේ තියෙනවා ඔයාලා ඇප්ලයි කරලා තියෙන ඩේට් එක කවදාද? ඒ ඩේට් එක අනුව තමයි අර කැටගරි එක වෙනස් වෙන්නේ. 5 වෙනිදා නම් ස්පොන්සර්ස්, 7 වෙනිදා නම් ඩොමෙස්ටික් ස්පොන්සර්ස්, 12 වෙනිදා නම් වතු වීසා. ඊළඟට ඔයාලා ඇප්ලයි කරපු ටයිම් එක සඳහන් වෙනවා. මොකද ටයිම් එක ගොඩාක් වැදගත් guys. ටයිම් එක අනුව තමයි නුල්ලෝස්ත හම්බෙන්න තියෙන ප්‍රවණතාවය රඳා පවතින්නේ. ඉතින් අන්න හින්දා රිසිට් එකක් අනිවාර්යෙන් හම්බෙන්න ඕනේ. කල් මරනවා නම් ඒකට යාළ එක එක හේතු කියන්න පුළුවන්. මම දන්නේ නැහැ යාළ කියන හේතු මොනවද කියලා. නමුත් හරිම ක්‍රමේ රිසිට් එකක් අනිවාර්යෙන් හම්බෙන්න ඕන. right? ඊළඟට 2025 දැන් මේ වෙනකොට තත්ත්වය මොකක්ද අයියේ? නුල්ලෝස්ත හම්බෙනවද? රාමයක් යනවා මේ වෙනකොට වතු වීසා නුල්ලෝස්ත දෙනවා කියලා. හැබැයි ඒක guys නගරෙන් නගරයට වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි තියෙන ලොකුම වීක්නස් එක ඉතාලියේ මේ ප්‍රොසීජර් එකේ. මොකද කොහෙද සිටි එකේ කොච්චර ප්‍රමාණයක් දෙනවද කවෙන්න නුල්ලෝස්ත හම්බෙලා තියෙන කියලා හම්බෙච්ච අයෝ ඒජන්සි කරන අය කියනකම් සාමාන්‍ය කිසි තැනක සඳහන් වීමක් නැහැ. වෙබ්සයිට් එකකවත් කිසිම තැනක සඳහන් වීමක් නැහැ. ඉතින් ඔය හම්බෙච්ච අය එහෙම නැත්නම් ඒජන්සි කරන අය තමයි ඔය විස්තරේ කියන්නේ අපිට හම්බුණා නුල්ලෝස්ත කියලා. වෙන්න පුළුවන්. මොකද වතු වීසා පුළුවන් තරම් ඉක්මනට යලා ලබා දෙනවා. මොකද වතු වීසා කියන්නේ ඔයාලා දන්නවා ඍතු වීසා. ඒ කියන්නේ ඒ සමර් එකට තමයි එයාලව ගන්නෙ. උදාහරණ කෘෂිකර්මය සහ ටුවරිසම් තමයි ගොඩාක් වතු වීසා මේ පාර ඇප්ලයි වෙලා තියෙන. ටුවරිසම් කෘෂිකර්මය මේ දැන් මේ මාර්තු අප්‍රේල් වෙනකොට එයාලා වගා කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ වලට ඒ ජොබ්ස් වලට උදව්වට තමයි වතු වීසා ඉෂුව කරන්නේ. තව දෙයක් තමයි guys ඉතාලියේ තිබ්බ කලින් නම් ඇප්ලයි කරාට පස්සේ ටයිම් එකත් එක්ක ඔයාලගේ කෝටා එක ඔයාලා ඒ කෝටා එකට තීරිලා නම් නුල්ලෝස්ත හම්බෙනවා නම් එයාලට චෙක් කරන්න නැතුව ඉෂුව කරන්න ඕන දවස් 60ක් ඇතුළත. ඒක ඔටෝමැටිකලි නුල්ලෝස්ත එක ඉෂුව කරනවා. ඔයාලා දෙනවද? ඒ කියන්නේ ඔයාලා ඇප්ලයි කරනවා කියනකොට ඔයාලගේ ඇප්ලිකේෂන් එක දවස් 60ක් යනකනුත් ඔයාලට නුල්ලෝස්ත හම්බෙලා නැත්තම් එයාලට පුළුවන් ඒ තියෙන නීතියක් තමයි ඔටෝමැටිකලි නුල්ලෝස්ත ඉෂුව වෙනවා. එයාලා චෙක් කරා හෝ නැතා හෝ. නමුත් ලංකාව ඔයාලට මතක ඇති කලින් පාර රෙඩ් ලිස්ට් කරපු හින්දා ලංකාව ඒකට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ නීතිය තාම ක්‍රියාත්මකයි. ඒක එක එක නගරවල වලින් මේ කන්ට්‍රෝල් කරන්න ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. මම ඔයාලට කියන්නේ ඔයාලගේ දැනගැනීම පිණිස කලින් නම් තිබ්බ තාම තියෙනවා. ඉන්දියාවට නම් උදාහරණයකට ඉන්දියාව කවුරුහරි ඇප්ලයි කරලා තිබුණොත් එයාගේ නුල්ලෝස්ත එක දවස් 60ක් වෙනකනුත් හම්බෙලා නැත්තම් නමුත් එයාව තේරිලා නම් තියෙන්නේ ඒ කෝටා එකට එයාගේ නුල්ලෝස්ත එක දවස් 60න් පස්සේ ඔටෝමැටිකලි ඉෂුව වෙනවා ප්‍රෙෆෙක්චුරාගෙන් චෙක් කරලා හෝ නැතා හෝ. නමුත් ලංකාවට ඒක අදාළ වෙන්නේ නැහැ. මොකද ලංකාව රෙඩ් ලිස්ට් කරපු ඉඳලා තාම මේ නීතිය තියෙනවා. ඒක අයින් කරලා නැහැ ලංකාව තාම. දවස් 60ක් පව් වෙන්නත් පුළුවන් ලංකාවට නුල්ලෝස්ත හම්බෙන්න. so ඒ හින්දා
ඒකත් ඔළුවේ මතක තියාගන්න. ඒ වගේම තමයි නගරයෙන් නගරයට වෙනස් වෙනවා. මොකද නගරයෙන් නගරයට එලා කෝටස් ලබා දෙන ප්‍රමාණය වෙනස්. මම වීඩියෝ එකක් දැම්මා ලින්ක් එකත් එක්ක. ඒ ලින්ක් එක කුමන හෝ හේතුවක් මත එලා අයින් කරලා තියෙනවා. සමහරකට ඉස්සරහට 10යි කොච්චර කෝටස් ප්‍රමාණයක් දාලා තියෙනවද කියලා මම මේ අප්ඩේට් ඔක්කොම ඔයාලට ගේන්නම්. මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා රිසිට් එක අනිවාර්යෙන් ඇප්ලයි කරොත් හම්බෙන්න ඕන. ඕකේ ඒක එයාලා එක එක හේතු කියන්න පුළුවන්. ඒක මම දන්නේ නැහැ. නමුත් හරිම ක්‍රමයේ රිසිට් එක අනිවාර්යෙන් හම්බෙන්න ඕන. දෙක නුල්ලෝස් එක දවස් 7ක් ඇතුළත ඔටෝමැටිකලි ඉෂුව වෙන්න ඕන. චෙක් කරා හෝ නැතව නමුත් ලංකාව ඒකට අදාළ වෙන්නේ නැහැ. නමුත් නගරෙන් නගරයට වෙනස් වෙන්න පුළුවන්. සමහර නගර දෙන්නත් පුළුවන්, නොදෙන්නත් පුළුවන්. 3 වතු වීසා තමයි මුලින්ම යාලා දෙන්න පටන් ගන්න. ඊට පස්සේ ස්පොන්සර් වීසා ටික ටික එහෙමෙන් ලබා දෙන්න පටන් ගනි. ඉතින් මම හිතනවා guys ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. විශේෂයෙන්ම ලංකාවේ 24 බාරදීපෝයේ බොරු මේකට වැඩිලා නැතු ස්පොන්සර් එක කතා කරන්න යාලට කියන්න අපිට එන්නයි ඕන. එක්ක පාස්පෝර්ට් එක එළියට අරන් දෙන්න කියන්නේ. එතකොට ඊළඟ අවුරුද්දකට හරි ඇප්ලයි කරගන්න පුළුවන්. මෙතන ඔට්ටු වෙවි ඉන්නේ නැතුව. මොකද එයාලා ඉෂුව කරන්නේ නැහැ පාස්පෝර්ට් එක කුමන හෝ හේතුවක් මත ස්පොන්සර් එයාලගේ සත්‍යතාවය තහවුරු කරයි කියලා. ඒක අපේ හොඳටත් එක තමයි එයාලා කරන්නේ. මොකද එයාලට පුළුවන් එකපාර රිජෙක්ට් කරලා ඔයාලට මේව කරන්න. නමුත් එයාලට රිජෙක්ට් කරගන්න විදියකුත් නැහැ. ඕක ඔරිජිනල්ද නැද්ද කියලා ස්පොන්සර් තහවුරු කරන්න නැති හින්දා. ඉතින් මට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි එම්බසි මෙච්චර කාලයක් බලාගෙන ඉන්නේ කියලා. මොකද මෙච්චර කාලයක් බලාගෙන ඉන්නේ තේරුමකුත් නැහැ. කාලයක් ලබා දීලා මේ කාලය ඇතුළත එයාලා සත්‍යතාවය සාහු කරගෙන නැත්නම් අපි ඔක්කොම රිජෙක්ට් කරනවා කියවනම් එතකොට මේ වෙනකොට ඔය ඇතුලේ තියෙන પાස්පෝර්ට් ඔක්කොම රිජෙක්ට් වෙලා කට්ටියගේ අතට හම්බෙන්න ඉඩ තියෙනවා. මම කලින් කිව්වා guys ඉතාලි රජයේ වැඩ ටිකක් කොම්ප්ලිකේටඩ්. ඒ කියන්නේ සාර්ථක මදි කියලා මම පෞද්ගලිකව හිතන්නේ. නමුත් මෙහෙම තමයි ඉතින් අපිට මොහොත දෙන්න වෙන්නේ. අන්න ඒ හින්දා තමයි third parties වලට එහෙම නැත්නම් ඒජන්සි කරන අයට ටිකක් මේක වාසි වෙලා තියෙන්නේ. මොකද ගොඩාක් තැන්වල අපිට සත්‍ය තොරතුරු හොයාගන්න බැරි ක්‍රමයක් තියෙන හින්දා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙන්න නැති කියලා. ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. මොනවද තියෙනවා නම් අහන්න කමෙන්ට්ස් වලින්. ඇප්ලයි කරපු අයට අනිවාර්යෙන් නුල්ලෝස් හම්බෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් දුරට ඇප්ලයි කරපු අයට ගොඩාක් අයට හැබැයි ඔයාලගේ ස්පොන්සර් වැඩි හරියට කරලා තියෙනවා නම් අනිවාර්යෙන් නුල්ලෝස් හම්බෙන්න තියෙන chance එක වැඩි. මොකද මේ පාර ගොඩාක් අඩුවෙන් තමයි ඇප්ලයි වෙලා තියෙන්නේ. මම කලින් වීඩියෝස් එකක් කියලා තිබ්බා. ගිය පාර නම් 600ක ප්‍රමාණයක් ඇප්ලයි වෙලා තිබ්බා. මේ පාර 100ක් වගේ හරියටම මේ ගානටම ඇප්ලයි වෙලා තියෙනවා. නුල්ලෝස් රිසිට් හම්බෙලා හරියට වැඩි වෙලා කරලා තියෙන අයට අනිවාර්යෙන් නුල්ලෝස්ට හම්බෙන්න chance එක වැඩි. ඔයාලගේ ඉතාලියන සීනියර් සබහ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක මම මෙතන නතර කරනවා. सब्सक्राइब කරපු නැති කවුරු හරි බලනවා නම් කරුණාකරලා guys please subscribe කරන්න like කරන්න තව කට්ටියට බලන්න share කරන්න. Thank you so much.